right, hello everyone. Welcome back to another episode of the Success Podcast. The Success Podcast එකේ තව එක වීඩියෝ එකක් එක්ක තමයි ඔයගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ. මාත් එක්ක ඉන්න අද අශේන් වෙනදා වගේම අශේන් ඉතින් මේ වීඩියෝ එකේත් අපි කතා කරන්න යන්නේ ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න එද්දී මොනවද තියෙන ගැටලු. ඉතින් අද ඔයා මට දෙන ප්‍රශ්නේ මොකද්ද? අද මම ඔයාලට දෙන ප්‍රශ්නේ තමයි ගොඩක් කට්ටියට තව තියෙන ගැටලුවක් තමයි මම කොහොමද එදිනදා ජීවිතයේදී ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ භාවිතා කරන්නේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න. ඒ කියන්නේ දැන් ඒගොල්ලන් දැන් හිතනවානේ මම මොකද්ද කරන්න ඕනේ. මම දැන් උදේ නැගිට්ට රැට නිින්ද යන්න කලින් උදේ නැගිට්ටට පස්සේ රැට නිදා ගන්න යන්න කලින් මම මොනවද ඉංග්‍රීසි ඉගෙන ගන්න කරන්න ඕනේ දේවල්. මෙහෙමයි. දැන් අපි ඉංග්‍රීසි දන්නේම නැති කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට අනිවාර්යයෙන්ම ඔයා මුල ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම දවසට පැයක වගේ කාලයක් ඔයා වෙන් කරන්න ඕනේ ඔයාගේ ඉගෙනීම වෙනුවෙන්. right? මොකද මට ගිහින් කියන්න බෑ කාටර ඉංග්‍රීසි කතා කරන්න කියලා. ඉංග්‍රීසි කතා කරන්න දන්නේ නැත්තම්. පොඩ්ඩක්වත් දන්නේ නැත්තම් කතා කරන්න vocabulary එකක් නැහැ. එතකොට අඩුම තරමේ මාසයක් මාස දෙකක්වත් ඉංග්‍රීසි මුල ඉඳලා ඉගෙන ගන්න ඔයා කැප කරන්න ඕනේ. දැන් අපි වීඩියෝ කෝස් එකක් හදාගෙන යනවා. උදාහරණයක් වශයෙන් right මේ වීඩියෝ කෝස් එක අපි හදන්නේ මුල ඉඳලා බිඳුවේ ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න. එතකොට මේකෙදි මම කරලා තියෙන්නේ පැය භාගයේ වීඩියෝස් හදලා තියෙනවා හැමදාම බලන්න. එතකොට මුල ඉඳන් පටන් ගන්න එක්කනට අපි ග්‍රැමර් කියලා දෙනවා. මොකද පොඩි ග්‍රැමර් බේස් එකක් තියෙන්න ඕනේ ඉංග්‍රීසි කතා කරන්න. right එතකොට මේ ග්‍රැමර් බේස් එක දාගත්තට පස්සේ අපි දානවා vocabulary බේස් එකක්. කියන්නේ භාෂාව හදනවා. මෙන්න මේ වචන තමයි ඔයා රෙස්ටොරන්ට් එකකට ගියාම භාවිතා කරන්න ඕනේ. මෙන්න මේ වචන තමයි ඔයා ෆුඩ් සිටි එකකට ගියාම භාවිතා කරන්න ඕනේ. මෙන්න මේ වචන ටික තමයි ඔයා ස්පෝර්ට්ස් ගැන ක්‍රීඩාවක් ගැන කතා කරද්දී භාවිතා කරන්න ඕනේ. ඔන්න ඊළඟට තුන්වෙනි අධීරය තමයි ඔයාවලව කතා කරවන්න. right? එතකොට දැන් පළවෙනි අධීර දෙකෙත් ඔයා ඉගෙන ගන්න දේ භාවිතා කරලා ඔයාව කතා කරවනවා. right? හැබැයි තුන්වෙනි අධීරය තමයි ඔයාට ප්‍රැක්ටිකල් සිනාරියෝස් දෙන්නේ. ගිහින් මිනිස්සුත් එක්ක කතා කරන්න. රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා කෑම ඕඩර් කරන්න. right? ස්පෝර්ට් එකක් කරද්දි කමෙන්ටරි එකක් දෙන්න. මෙන්න මේ වගේ ප්‍රැක්ටිකල් සිටුේෂන්ස් වලට ඔයාලට දාන්නේ අර දෙක ඉගෙන ගත්තට පස්සේ. දැන් හිතන්නකෝ ඔයා සාමාන්‍ය ලෙවල් එකට ඔයාලට vocabulary එකක් තියෙනවා. සාමාන්‍ය ලෙවල් එකට ඔයාලට දැන් අවුරුදු 13ක් ඉස්කෝලේ ගිය කෙනෙක්ට සාමාන්‍ය හරි ඉංග්‍රීසි බේස් එකක් වැටිලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ ફોකස් කරන්න ඕනේ කතා කරන එක ගැන විතරයි. right කොහොමද ඒක ප්‍රැක්ටිස් කරන්නේ? ඔයා ගන්නවා টপিක් එකක්. টপিක් එකක් අරගෙන ඔයා මේ টপিක් එක ගැන පොඩි රිසර්ච් එකක් කරලා ඔයා ඒක ගැන තනියෙන් හරි කතා කරනවා. ස්පීච් එකක් දෙනවා කියලා අපි හිතන්නකෝ. ඔයා ස්පීච් එකක් දෙනවා විනාඩි 2ක 3ක. ඔයා මේක රෙකෝඩ් කරගන්නවා. right රෙකෝඩ් කරගෙන ඔයා මේක ආයේ අනිත් පැත්තට අහලා බලනවා. right මම කතා කරද්දි මට ආපු නැති වචන මොනවද? කියන්නේ මම ඔළුවෙන් හිතුවා මම මේ දේ කියන්න ඕන කියලා. හැබැයි මට ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න බැරි වුණා. right ඊළඟට මම කොතනද හිර වුනේ? මගේ ෆ්ලුවන්සි එක කොහොමද? මම කතා කරද්දි මම ගගා හිර වෙනවද? නැත්තම් මට දිගටම කතා කරගෙන යන්න පුළුවන්ද? ඇයි මම හිර වෙන්නේ? right එතකොට ඔයාට හොඳ අවබෝධයක් එනවා මෙහෙම රෙකෝඩ් කරගත්තට පස්සේ මගේ තියෙන ප්‍රශ්න මොනවද හරියටම කියලා. එතකොට ඔයා මෙන්න මේ එක ප්‍රශ්නෙට විසඳුම හැමදාම ඔයා පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්නවා. උදාහරණයක් වශයෙන් ඔයාට යම්කිසි වචන කිහිපයක් එන්නේ නැත්තම් right කතා කරද්දී වචන එන්නේ නැත්තම් ඔයාට පුළුවන් daily word practice එකක් කරන්න. උදාහරණයක් වශයෙන් ඔයා පොතක් කියවලා ඔයාට අමාරු වචන ටික highlight කරගෙන ඒ වචනවල තේරුම ඔයා ඉගෙනගෙන ඒවට synonyms බලලා ඒවා ඉගෙන ගන්න. එහෙම නැත්නම් ඒවා යූස් කරන්න ඔයා උත්සාහයක් ගන්න පුළුවන් daily. right? ඊට පස්සේ ඔයා මේ recorded practices මේ word practices කරගෙන යද්දි gradually ඔයාගේ vocabulary එක improve වෙනවා. දැන් හිතන්නකෝ දැන් අපි දැන් ගත්තොත් මම දවසකට පැය භාගයක් ඉංග්‍රීසි වලින් වෙන් කරනවා. ඒ පැය භාගය ඇතුළත තුල මම මොනවද කරන්න ඕනේ? දැන් ඔයා කිව්වා රෙකෝඩින් සෙෂන්ස් ඒ වගේ බලන් කරන්න කියලා. අපිට මොනවද අපි නිකන් එකක් දෙකක් තුනක් විතර අපි එක්සැම්පල්ස් දුන්නොත් ඔය টপিක් එකක් ගන්න. right දැන් මගේ හොඳම දැන් IELTS කරන ස්ටුඩන්ට්ස්ලාට මම කියන්නේ හැම වෙලාවෙම IELTS තීම් එකක් යටතේ යන
ටොපික් එකක් ගන්න කියලා. හැබැයි අපි හිතමු ස්පෝකන් ඉංග්ලිෂ් නිකන් ඉංග්ලිෂ් කතා කරන ප්‍රැක්ටිස් කරන ස්ටුඩන්ට් කෙනෙක්. ඔයා හිතනවා ඔයාගේ ජීවිතේ ඔයාට මොන වගේ අවස්ථාවකදීද ඉංග්‍රීසි අවශ්‍ය වෙන්නේ? අපි හිතමු කෝල් එකක් ගන්න. right? ඔයා සර්ච් කරනවා call related vocabulary කියලා. right? office call related vocabulary කියලා සර්ච් කරනවා. මෙන්න මේ call එකෙන් ඔයාට අවශ්‍ය වෙන vocabulary ටික අරගෙන මේක ගැන conversation එකක්. එහෙම නැත්නම් මේක ගැන speech එකක් ඔයා ලවාම record කරව ගන්නවා. ඔයාගේ phone එක අරගෙන ඔයා call එකක් යනවා වගේ ඔයා record කරගන්නවා. right? ඊට පස්සේ ඔයා බලනවා right. දැන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මම කොහොමද උත්තර දෙන්නේ? දැන් ඔයා chat GPT වලට දැම්මා නම් ඔයාට දෙනවා ප්‍රශ්න 10ක් call එකක අහන. ඔයා මේ ප්‍රශ්න 10ට උත්තර දෙන එක ඔයා record කරගන්නවා. එතකොට ඔයාට තියෙනවා නම් ප්‍රශ්නයක් උත්තර දී ගන්න බැරි ඔයා එතකොට search කරලා බලනවා කොහොමද මම මේ ප්‍රශ්නෙට උත්තරය දෙන්නේ කියලා. Based on that you speak again. Based on that you speak again. And the best part is even if you have no one to talk to, you can talk to ChatGPT. You can talk to technology. That's how advanced technology is. එච්චරට මේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා අපිට තව කවුරුත් ඕනේ නෑ ඇත්තටම අපේ language skills develop කරගන්න. අපිට AI තාක්ෂණයම භාවිතා කරලා අපේ language skills develop කරගන්න පුළුවන්. ඒ වගේ level එකක තමයි අපි දැන් ඉන්නේ. ඉතින් අපිට ඇත්තටම පැය භාගයක් වෙන් කරා නම් ඒ පැය භාගෙදී අපි ඒ දවසට එක topic එකයි. අපිට පැය භාගයක් ඇතුළත topics 20ක් කරන්න බෑ. පැය භාගය ඇතුළත එක topic එකක් අරගෙන සමහර විට ඔයාට සතිය මේ topic එක ඇල්ලුවත් කමන්නේ. පැය භාගෙ දවස් 7ක් අරගෙන ඒ එකම topic එක ඔයා ප්‍රගුණ කරනවා. එච්චරයි. එතකොට ඔයා දන්නවා call එකක් ගද්දි, sales call එකක් ගද්දි, reception call එකක් ගද්දි, hotel booking call එකක් ගද්දි කොහොමද ඒ call එකට ඔයා answer කරන්නේ? එහෙම නැත්නම් කොහොමද ඔයා call කරලා inquire කරන්නේ? ඔය දෙපැත්තම ඔයා ඉගෙන ගන්න. ඒ වගේම අපි දැන් අර සෙෂන් කිව්වා වගේ අපි topic එකක් ගැනම practice කරනවට අමතරව අපිට තව එකක් recommend කරන්න පුළුවන් අපි එදිනෙදා ජීවිතයේදී කරන දෙයකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒක තමයි කරන්න පුළුවන් තවත් හොඳම දේ. දැන් උදාහරණයකට අපි එදිනෙදා ජීවිතේ මොනවද කරන්නේ? නැගිට ගමම කෝපි එක බොනවා. දත් මදිනවා. ඉතින් මේ දේවල් අපේ ඒක routine එකක්. right අපි ඒක හදාගා අපි කවුරුත් ගෙදරින් එළියට බයින් නැහැ නේ දත් මදින්න නැතුව. right එහෙම එළියට එන කට්ටියක් ඇති. අපේ යාළුවෙක් හිටියා මම හිතන ඩියෝන් කියලා. එයා මේක දැක්කොත් හොඳයි. හරිද? හරිද? මම දන්නේ ඇත්තට දන්නේ නැහැ. උනාට මම හිතන්නේ ළමයා මදින්න නැතුව තමයි එන්නේ. right මම වීඩියෝට ඒක කියන්නේ. හැබැයි අපි එදිනෙදා ජීවිතේ right මේක වහන්න වෙනවා. මේක වහන්න වෙනවා. ඉතින් අර අපි day to day life එකේ කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න? ඒකට උදාහරණයකට හිතමුකෝ දැන් ඔයා මේම කරමුකෝ. මම මොකක් කරේ order එකක් දාන්න. pizza hut එකට හරි KFC එකට call එකක් දෙනවා. දැන් ඔයා හැමතිස්සෙම මෙච්චර කාල ඒගොල්ලන්ට call කරද්දී ඒගොල්ලන් language එක ආනවනේ. සිංහලද ඉංග්‍රීසිද තමිල්ද කියලා. ওই තුන තමයි ආන්නේ. ඉතින් මෙච්චර කාල ඔයා ඩයල් කරන්නේ මොකද්ද? සිංහලෙන් නම් ඔයා අදී ඉඳන් ඒක ඔලුවට ගන්න මම order එකක් place කරද්දී මම ඒක ඉංග්‍රීසි වලින් order එක දානවා කියලා. මොකද ලැජ්ජ වුණත් බය වුණත් call එක answer කරන්න කෙනා වගේ නෑදෑ කෙනෙක්වත් වගේ අල්ලපු ගෙදර එක්කන නෙමෙයිනේ. right? ඒ නිසා දන්නේම නැති කෙනෙක්. ඔයා එතකොට අද ප්‍රවෘත්ති බලන්නේ මොකක් හරි සිංහල channel එකකින් නම් ඒක ඉංග්‍රීසි channel එකට මාරු කරන්න. එතකොට ඔයා මොකක් හරි පත්තරයක් කියවන්නේ සිංහල newspaper එකක් අරගෙන නම් ඔයා ඒක ඉංග්‍රීසි newspaper එකට මාරු කරන්න. ඉතින් ඒ වගේ ඔයා day to day life එකේ මොකක් හරි කරන දෙයකින් උනත් ඔයා ඉංග්‍රීසි දවසකට ඒ ප්‍රමාණයේ විනාඩි ගාන එකතු කරලා පැය භාගයක් ඔයා අන්තිමේදී ඉගෙනගෙන ඉවරයි. right? ඒ දේවල් කරන ගමන්ම ඇත්තටම අර පැය භාගෙ වෙනම වෙන් කරලා ඔය රෙකෝඩින් කතාව කරන්න පුළුවන් නම් ඇත්තටම ලොකු ඩිවෙලොප්මන්ට් එකක් ඔයාට කෙටි කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන්. දැන් අපේ යාළුවෙක් ඉන්න ඇත්තටම එයාට ඉංග්‍රීසි හරියටම කතා කරගන්න බෑ. grammatical mistakes එම ගොඩක් කරනවා. හැබැයි US UK Canada clients ලට Dubai clients ලට එයා කතා කරලා එයා sales person කෙනෙක්. right? මේ යාළුවෝ දන්නවනේ අපි. ඔව් අපි හොඳ ආශ්‍රය කරපු යාළුවෙක්. right? හැබැයි ඒ පුද්ගලයාට ඇත්තටම හොඳටම ඉංග්‍රීසි බෑ. හැබැයි එයා කාලයක් තුලදී එයාම උත්සාහ කරලා ඩිවෙලොප් කරගෙන එයාට විෂන් එකක් ගෝල් එකක් තිබ්බා මම ලංකාවේ නෙමෙයි සේල්ස් කරන්නේ
මම පිටරට මිනිස්සුන්ට තමයි සේල්ස් කරන්න කියලා. ඉතින් obviously ආ UK US clients ලාට කතා කරද්දී ඉංග්‍රීසි බැහැයි කියලා කියන්නේ ඒක ලොකු බාධකයක්. නමුත් එයාම තනියෙන් මේ effort එක දාලා එයා ඔය මම කියන recording කතාව හොඳටම කරලා තියෙනවා. එයා හැම YouTube videos බලලා එයා call recordings වලට එයා හුම්කම් දෙනවා. කොහොමද sales call එකක් හරියට කරන්නේ? ඉස්සර අපි ඔය ඩිනර්ස් වලට එහෙම ගියාම එයා කියනවා මම මිනිහෙක්ගේ සයිකොලොජි එක තේරුම් අරගෙන තමයි කෝල් එකක් දෙන්නේ. කොහොමද එයා ඒ සයිකොලොජි එක ඉගෙන ගන්නෙ? එයා YouTube videos බලලා රිසර්ච් කරලා එයා හොඳ අවබෝධයක් ගන්නවා. රයිට් මම මේ වගේ ප්‍රශ්න මිනිහෙක්ගෙන් අහුවොත් මෙන්න මේ වගේ උත්තරයක් මට හම්බ වෙනවා. මේ වගේ උත්තරයක් හම්බුනොත් මම මේ විදිහට රෙස්පොන්ඩ් කරනවා. එයා එතකොට ඒක ඉගෙනගෙන එයාම ප්‍රශ්න අහලා එයාම උත්තර දෙනවා. call recordings වල ඉස්සර මට recordings මෙහෙම පෙන්නලා කියනවා right මේකේ මොනවද ඔයාට පේන mistakes මං කොහොමද මේවා හදාගන්නේ කියලා එයාම උත්සාහයක් ගන්නවා ඒව හරි ගස්ස ගන්න. අන්තිමට කියන්නේ අපේ කම්පැනි එකට එයා join වුණා one of the best sales people we have worked with right ඒ කියන්නේ foreigners ලාට sell කරන්න ඉපදිච්ච මිනිස්සෙක් විදියට තමයි අනිත් මිනිස්සු ආව දකින්නේ. හැබැයි අපි තමයි දන්නේ එයා එතෙන්ට එන්න කොච්චර කට්ටක් කාලා දාවේ කියලා. අනිවාර්යයෙන් මේ හැම දෙයක්ම අපි අර ඩේලි හැබිට් එකක් කරගත්තොත් දැන් බත් කන එක මම අර කිව්වා උදේට දත් මදින එක කාටට කිව්වම කවුරුහරි බය වෙනවද මං කොහොමද දත් මදින්නේ මං කොහොමද පිගානේ අරන් බත් ටික කන්නේ අතින් කවුද බය වෙන්නේ ඔකට කවුරුත් බය වෙන්නේ නැහැ ඇයි ඒ අපි ඉපදෙච්ච දවස් ඉඳන් ඕක ඩේලි කරන නිසා ඒ වගේ මේ දේ කරන්න ස්පෝකන් ඉංග්‍රීසි වලට තියෙන හරිම දේ තමයි daily habit එකක් තියාගන්න. daily practice එකක් තියාගත්තොත් what eventually යනවත් එක්කම මේ දිනෙන් දින සතියෙන් සති මාසෙන් මාසෙ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අනිවාර්යෙන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ගත යුත්තේ තමයි ඔයාට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න ඕනේ නම් දිනපතා අඩුම වශයෙන් පැය භාගයක්වත් වෙන් කරලා තමාගේ ඉංග්‍රීසි ලර්නින් ජර්නි එකට අවශ්‍ය ටොපික්ස් තෝරගෙන ඒවා කතා කරන්න ඔයා උත්සාහයක් ගන්න ඕනේ. ඊට අමතරව ඔයාට පුළුවන් හැම අවස්ථාවකදීම ඔයා සිංහලෙන් කරන දේවල් ඉංග්‍රීසි වලට මාරු කරගන්න ඕනේ. සහ ඔයා කතා කරන හැම අවස්ථාවකදීම පුළුවන් තරම් මිනිස්සුත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න උත්සාහයක් ඔයා ගන්න ඕනේ. right ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම channel එකට subscribe කරන්න notification bell එක click කරන්න මේක වැදගත් වෙන යාළුවෙක් ඔයාට ඉන්නවා නම් එයාත් එක්ක share කරන ගමන් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයා මොන වගේ ගැටලුද ඉංග්‍රීසි කතා කරද්දි මුහුණ දෙන්න කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි එනකන් keep practicing